මචං මේක තමයි මචං කැපැසිටි එක. හරිද? දැන් මචං මේ අපිට මචං කැපැසිටි එකක් දීලා තියෙන්නේ මේ හිතු හිතු මත එලවන්න නෙමෙයි බං. උඹලට තේරෙනවද? උඹලා මේ වීල් එකක් හරි මොකක් හරි වාහනයක් ගත්තාම උඹලා මේ බයික් එක්ක වාහනෙත් එක්ක තියෙන තරහත් එනවනේ. ඈ නැද්ද? දැන් හදිස්සිය. ඒ කියන්නේ හදිස්සි දේවල් තියෙනවනේ. දැන් හිතපන්කෝ ළමෙක්ට බබෙක් හම්බෙන්නේ. අම්මා කෙනෙක්ට මේ බබෙක් හම්බෙන්න වගේ හදිස්සි අවශ්‍යතාවය තියෙනවනේ. එතකොට හදිස්සි ඇක්සිඩන්ට් එකකදී ඒ වගේ වෙලාවෙත් තමයි මචං මේ ඇත්තම උඹට කියන්නේ මම මේ. හරිද? වීඩියෝ කරනකොට වන්නේ. ඒ වුණාට මේක දැනගන්න ඕන. හරිද? මේ වගේ වෙලාවකට තමයි මචං මේ ඉන්ජින් කැපැසිටි එකක් තෝල්දා කරන්න ඕනද? තේරුණාද? පුර මේ නිකයි යනකොට මේ එහෙම වත් කරන්න ඕනේ. ඒකයි මම කියන්නේ උඹ මේකේ පැත්තක් උස්සනවා. එහෙම ඕනේ නෑනේ රෝද තුනක් තියෙන්නේ. උත්තර රෝද තුනේ යන්න. නැත්තම් මේකට රෝද දෙකක් එවනවනේ. තේරෙනවද මම කියන්නේ? ඒ ගන්න අනේ මගේ රත්තරන් පුතේ. මේක රෝද දෙකෙන්වත් අනිරෝධයෙන්වත් යන්න ගන්න බෑ. අයියේ යන්න නැත්නම් සාමාන්‍ය 50ට යමල්ලා. එතකොට අවුලක් නෑනේ.